ෂැම්පු කන්ඩිෂනර් කිව්වට පස්සේ හුඟ දෙනෙක් දන්නේ නැහැ හරියට කොහොමද ෂැම්පු කන්ඩිෂනර් ගෙදරදී කරගන්නේ කියලා. ඒත් එක්කම කොණ්ඩෙට කොහොමද සීරම් එකක් දාන්නේ කියලා. මේක හරියම වැදගත්. මොකද ගෙදරදී මේ දේවල් කරගන්න බැරි වුණොත් අපි කවදරි මාසෙකට සැරයක් සැලොන් එකට ගිහලා කරන ට්‍රීට්මන්ට් එකකින් නම් කොහෙත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න හරියට ෂැම්පු එකක් දාන්නේ කොහොමද, කන්ඩිෂනර් එකක් දාන්නේ කොහොමද, සීරම් එකක් දාන්නේ කොහොමද, මේවයි ප්‍රතිඵල ගන්න කොහොමද කියලා හරියට ඉගෙන ගන්න. හරි. කොණ්ඩයක් ෂැම්පු කරනකොට මතක තියාගන්න ඕනේ කොණ්ඩේ ෂැම්පු කරන්න ඕනේ හොඳට හිස් කබලත් එක්ක. ඉතින් ඒ නිසා කොණ්ඩේ හොඳට හොද ගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ ගෙදරදී කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳට විනාඩි 5ක් විතර කොණ්ඩේ හේදෙනකන් ෂවර් එකට කොණ්ඩේ අල්ලන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම හේදෙන්න ඕන. හිස් කබල විශේෂයෙන්. දැන් මේ අපේ කෙරටින් ප්‍රෝටීන් තියෙන ෂැම්පු එක. GD ෂැම්පු එක. මේකෙන් අපිට පුළුවන් අනිවාර්යයෙන්ම හිස් කබල ඉතාමත් හොඳින් මොයිස්චර් එක රැකගෙන හොදන්න. මේ බලන්න හොඳ thick shampoo එකක් තියෙන්නේ. ඔයගලන්ට හුඟ කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ press වෙන්නේ නැති තරමට මේක ඒ තරමට thick shampoo එකක් තියෙන්නේ. ගොඩක් ඒවා තියෙන shampoo වතුර වගේ. දැන් අපි මේ විදිහට මෙන්න මේ හිස් කබල. මෙන්න මේ හිස් කබල හොඳට හේදෙන්න ඕනේ. මෙන්න මේ නිය පොතු වලින් හොඳට හිස් කබල හොදන්න. අපිට මදි නම් තා චුට්ටක් ගන්න පුළුවන්. මොකද මේ ගොඩක් thick shampoo එකක් හින්දා එකපාර ඔක්කොම ටික දාගන්න එපා. එතකොට ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න තියෙන කාලය අඩු වෙනවා. ඇත්තටම GD shampoo එකේ අනිවාර්යයෙන්ම මොයිස්චර් ප්‍රමාණයක් shampoo එකේ තියෙන හින්දා අර ගොඩක් වේලෙන ස්වභාවය අඩුයි. මේ shampoo දැම්ම වගේම මතක තියාගන්න මේ shampoo ඔක්කොම හොදලා අයින් කරන්නත් ඕනේ. හරි. දැන් අපි කොණ්ඩේ හොද. මතක තියාගන්න හිස් කබල පුරාම තියෙන සම්පූර්ණ ෂැම්පු ප්‍රමාණය අයින් කරන්න ඕනේ. විදියට හොඳට හොදලා. දැන් අනිත් එක මතක තියාගන්න ෂැම්පු කළාට පස්සේ කන්ඩිෂනර් දානකොට මේ කොණ්ඩේ තියෙන සියලුම වතුර කිලිකලා අයින් කරන්න ඕනේ. හරි. දැන් සම්පූර්ණයෙන්ම මෙන්න මේ වතුර අයින් කරන්න. ඔය විදිහට අයින් වුණාට පස්සේ කන්ඩිෂනර් දාන්න ඕනේ.